හොඳයි මේ වීඩියෝ එකේ මම තවත් වැදගත් දෙයක් තමයි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති මේ වයර් වර්ග තුන. සාමාන්‍යයෙන් බහුලව භාවිත වෙන වයර් වර්ග තුනක්. ඒතර මුලින්ම තියෙන්නේ 7 Note 53 කියන වයර් එක. ඒකේ තව ගහලා තියෙනවා 1.5 වර්ග මිලිමීටර් කියලා ගහලා තියෙනවා. මේකට කියනවා 1.5 වයර් එක කියලා. ඊළඟට තියෙනවා 7 Note 67 වයර් එක. ඒකට කියනවා 2.5 වයර් එක කියලා කියනවා. ඒ වගේම මෙතන තියෙනවා මම highlight කරලා තියෙන වයර් එක 7 Note 71 Note 4 කියන වයර් එක. මේකේ ගහලා තියෙනවා 6 මිලිමීටර් කියලා නෑ 6 ස්ක්වයර් මිලිමීටර් නැත්නම් වර්ග මිලිමීටර 6යි කියලා ගහලා තියෙනවා. ඒතර මේ වර්ග තුනම සාමාන්‍යයෙන් බහුලව භාවිත වෙනවා. එතකොට මේකෙන් මම එක වයරයක් අරන් ඒ වයර් එක විස්තර කරන්න තමයි හදන්නේ මේ වීඩියෝ එකෙන්. ඒතර මේ 71 Note 4 කියන වයර් එක තමයි ගෙදර මේන් වයර් එක. ගෙදර මීටරේ ඉඳන් ගේ ඇතුළට කරන්ට් එක එන්නේ මෙන්න මේ වයර් එකකින්. අපි මේකට කියනවා මේන් වයර් එක කියලා. එතකොට මේ මේන් වයර් එකේ කැල්ලක් දැන් මගේ අතේ තියෙනවා. හරි දැන් මම මේකෙන් විස්තර කරන්නම් මොකද්ද මේකේ තියෙන්නේ කියලා. මේකේ තියෙනවා නේද 7 ඉරක් නැත්නම් 7 ඉරක් 1.04 කියලා තියෙනවානේ. මේකේ පළවෙනිම මේ 7 තේරුම තමයි මේ වයර් එකේ මෙහෙම ඇතුලේ කම්බි 7ක් කියන එක තමයි මේකේ තේරුම. දැන් මම ගණන් කරලා පෙන්නන්නම්. මෙතන එක වයර් එකක් තියෙනවා 1යි 2යි 3යි ඊළඟට මේ පැත්තට මම ගන්නවා 4 4යි 5යි 6යි 7යි. හරිද? 7 වුණා ගණන් කරන ලේසි වෙන හදන්නම්කෝ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔන්න 7ක් තියෙනවා. හරිද? එතකොට මේ වයර් එකේ 7 කියන එකේ තේරුම තමයි මෙහෙම කම්බි 7ක් නැති ස්ක්‍රැච් කියලා කියනවා. මේව 7ක් තියෙනවා කියන එක තමයි මේ 7 තේරුම. ඒත් ඇලීරක් 1.04 කියන්නේ මේ එක කම්බියක් ගත්තම මේකේ ඩයමීටර් එක නැත්තම් මේකේ ඒකට අපි කියනවා විස්කම්බිය කියලා. එක කම්බියක් ගත්තොත් සාමාන්‍යයෙන් අපේ කම්බියක හරස් කඩක් යනකොට මේ වගේනේ තියෙන්නේ. එතකොට මේකේ විස්කම්බිය කියන එක ගත්තොත් එහෙම මේ විස්කම්බිය වෙනවලු 1.04 මිලිමීටර්. හරිද? මේ එක කම්බියක විස්කම්බිය තමයි මේ 1.04යි කියලා මෙන්න මේ නොටේෂන් එකෙන් අදහස් කරන්නේ. එතකොට මම හිතනවා අනිත් ඒවා තෝරන්න පැහැදිලිද කියලා. එතකොට 7 Note 53 කියන එකේ වෙන්නේ කම්බි 7ක් තියෙන එක කම්බියක වර්ගඵල නෙමෙයි ඩයමීටර් එක කම්බියක විස්කම්බිය 0.53යි කියන එක. 7 Note 67 කියන එකේ තේරුම කම්බි 7ක් යනවා ඒ වයර් එකේ. ඒ එක කම්බියක ඩයමීටර් එක 0.67යි කියන එක. එතකොට මේ මේන් වයර් එකේ මම ඔයාලට දැන් කිව්වා. එතන මේ 6 ස්ක්වයර් මිලිමීටර්ස් කියන්නේ මොකක්ද? ඒකේ තේරුම තමයි මේ ඔක්කොම ටික එකතු කරාම මේ ඔක්කොම එකතු කරලා මේකේ අපි වර්ගඵලය මැන්නොත් එහෙම අපිට පුළුවන් මේකේ වර්ගඵලය මනින්න. දැන් මේ පැත්තෙන් නම් පේනවා අඩුයි. මේ මැද තියෙන නිකන් හිලක් වගේ. අන්න ඒකේ වර්ගඵලය තමයි මේ කියන්නේ. එතකොට මේ කම්බි ඔක්කොගෙම වර්ගඵලය ගත්තොත් එහෙම ඒකේ සම්පූර්ණ එකේ වර්ගඵලය දැන් මම මේ කිව්වේ ඩයමීටර් එක නැත්නම් විස්කම්බියනේ. දැන් සම්පූර්ණ එක ගත්තොත් එහෙම මේ කම්බි ඔක්කොම තියෙන එකේ සම්පූර්ණ එක ගත්තොත් එහෙම මොකක් රවුමක් වගේනේ පේන්නේ. ඒක ඕකේ ඒරියා එක. ඒ කියන්නේ මේක නැත්නම් මෙන්න මේ ඒරියා එක මෙන්න මේ වර්ගඵලය මැන්නොත් එහෙම අපිට එනවා මිලිමීටර් 6ක්. හරිද? වර්ග මිලිමීටර් 6ක් එනවා සම්පූර්ණ එක වර්ගඵලය. අන්න එක තමයි මෙන්න මේකේ තේරුම. ඔන්න ඕක තමයි මේ මේන් වයර් එකේ නැත්තම් මේ 7 සීරීස් වයර් වල තියෙන කතන්දරය. මුලින් තියෙන්නේ ස්ක්‍රැච් ගාන ඊට පස්සේ තියෙන්නේ එක කම්බියක ඩයමීටර් එක ඊට පස්සේ තියෙන්නේ ඒ කම්බි ඔක්කොම එකතු කරාම කොච්චර වර්ගඵලයක් තියෙනවද කියන එක. හොඳයි මම හිතනවා ඔයගොල්ලෝ අලුත් දෙයක් ඉගෙන ගත්ත කියලා, දන්නේ නැති දෙයක් ඉගෙන ගත්ත කියලා. හරි අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.